හරි ඉවර කරලා අතර පාරක් පස් පාරක් විතර බලන්න ඕනි වැරදි තියෙනවද කියලා. මොකක්ද ඒක කියන්නේ? ගෙනියන්න එපා කියලා කියන්නේ. ගෙනියන්න එපා නම් ඕක ඔතල දීපන් ඕකට ගෙදර ගෙනියන්න. නංගි මට අකමැති වෙන්න එපා. මෙහෙම හිටියට ගමේ නම කිය කොල්ලෙක්. ඊ කොහොමද? ගමේ ගෑනු හැමෝම මට කියන්නේ නිව්ටන් කියලා. ඕනේ. ඔයාට ඒ තරම් මොලයක් තියනවද? මොලයක් නෑ. ඒ වුණාට නියම 3ක් තියෙනවා. My patience is අම්මෝ හරිම අමාරුයි යකට. හරි. හෙට සෙනසුරාදා නිමාඩුනේ. හෙට නම් මට උදේට වදනම් දෙන්න එපා. ඒ 10 වෙනකම් මම කියනවා මොන හේතුවටවත් මාව නැගිටවන්න එපා. The next day. ඇඳේ හිටියේ පාඩම් කර එකපාරට ඇඳ හෙලවෙනවා වගේ දැනුණා. එතකොටම මම ඇඳෙන් බහැලා එනකොට තාත්තා ඇහුවා මේ පුතේ ගේ හෙලුණාද කියලා. මටත් දැනුණා ඇඳ හෙලවෙනවා එකපාරටම. තත්පර 3-4ක් වගේ තමයි හෙලුනේ. ලස්සනම ලීලි අපේ අම්මගේ වේවි. අර යා ගමේ හැම කොල්ලත් එක්කම ගියපු කළු රිලවිද? එයා රිලවියක් නෙමෙයි. එයා මැනිකා. අයියෝ හැම වටිනාකම ඇහුවාම වෙන ජරා කතාවක් කිව්වනේ. මොකද්ද කිව්වේ? නිකල කොච්චර වටිනවද කියලා ඇහුවාම මගේ ඇඟ දිහා බලලා අපි ඔයාගේ ගල ඉස්සෙල්ලා කපලා බලමු කිව්වනේ. මොන මගුලකද බං උඹ මට කියන්න දුන්නේ? ඉස්සෙල්ලා අපි ගෙදරට වරෙන්කෝ. තොට මෙච්චර වැදගත් යාළුවා ඉද්දි උඹේ මොන පළහිලව්වකටද හැම රෙද්දම මට පෙන්නට කෝල් කරන්නේ? වලත්තයට ප්‍රියයි. වලත්තයට තමයි වලත්තේ එකතු වෙන්නේ. වලත්තේ ටික එකට ඉන්නවා. අඩෝමි මට සින්දුවක් තියනවා පුළුවන් නම් හොයලා දීපන්කෝ. අයියෝ මන් දන්නේ නැති සින්දුවක් තියනවද බා? අහපන් ඕන එකක් අහපන්. නේ ඔබ දන්නවද සින්දුවේ මුල හරිය මොකද්ද? කොණ්ඩ මෑන් නැතුව කොහෙද අඬන කපල් එකක් ගැන සින්දුවක් තියෙන්නේ. මාත් මගේ හිත හදා ගන්නම් උපත් පාලක නැති මං කොල්ල විශ්වාස කරන්නේ නැහැ අයියේ. මට කසාද බඳින එක එපා වෙලා තියෙන්නේ. නංගි පිටතින් සාමාන්‍යයෙන් වගේ පෙනුනට මේ මේකට අසාමාන්‍ය කොල්ලෙක්. ඊ කොහොමද? පොඩි කාලේ ගල්ලිර වෙලා මගේ උණ්ඩික පුජ්ජ කැපුවානේ. ඒ හින්දා මට උණ්ඩික පුජ්ජක් නෑ. බබා ඔයා දැන් මං කියන දේවල් අහන්න ඕනේ හරිද? ඔයා ඉතින් මගේ කෙල්ලනේ. මං ඉතින් ඔයාගෙන හැමදේම අහනවා. එහෙනම් තමුසේ ආයේ සිගරට් බොන්නත් බෑ, අරක්කු බොන්නත් බෑ. ඔය යාළු කියන කෙල්ලෝ ඉන්නවනේ. උන් එක්ක මැසේජ් කරන්නත් බෑ හරිද? මං ආයෙම කරන්නේ. හැබැයි ආයෙ ඔයත් ඔය කොල්ලොත් එක්ක වැඩි මැසේජ් කරන්න බෑ. මට බෑ.
නිදාම ඕනේ. මම ඉන්නේ මගේ විදියට. ඔයා කැමති නම් මගේ විදියට ඉන්න. නැත්තම් වෙන කෙනෙක් හොයාගන්න. සිත රිදුනා